ඔදුලජරයේ ගිණුමක් සඳහා ගනුදෙනු ඇතුළත් කිරීම. ට්‍රාන්සැක්ෂන්හි රිසිප්ට්ස් වෙත යන්න. එහි ජෙනරල් ලෙජර්හි අවශ්‍ය ගිණුම තෝරා ගන්න. ඉන්පසු සාමාජිකයාගේ හෝ ලබන්නාගේ නම ඇතුළත් කරන්න. ලබන්නාගේ ලිපිනය ඇතුළත් කරන්න. ඔබට ලැබෙන මුදල මෙහි ඇතුළත් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් කොටසෙහි අවශ්‍ය විස්තරයක් ඇත්නම් එය ඇතුළත් කරන්න. ඉන්පසු කෑෂ්බුක්හි අදාළ කෑෂ්බුක් එක තෝරා ගන්න. පසු සේව් කරන්න. මෙම මැසේජ් එක yes කරන්න. මෙම මැසේජ් එක ඕකේ කරන්න. සාමාජිකයාගේ ණය ඇතුළත් කිරීම සඳහා ලෝන් වෙත ගොස් අදාළ ණය වර්ගය තෝරාගෙන සාමාජිකයාගේ පොලී මුදල සහ ණය මුදල ඇතුළත් කරන්න. ඉන්පසු රිකවර් බටන් එක ක්ලික් කරන්න. මෙම මැසේජ් එක yes කරන්න. මෙම මැසේජ් එක ඕකේ කරන්න. OpenMyS මෘදුකාංගයට සාමාජිකයන්ගේ ගනුදෙනු ඇතුළත් කිරීම. ට්‍රාන්සැක්ෂන් රිසිප්ට්ස් වෙත ගොස් සාමාජිකයාගේ අංකය ඇතුළත් කරන්න. ඉන්පසු කෑෂ්බුක් එක තෝරා ගන්න. සාමාජිකයාගේ තැන්පතු සඳහා ගනුදෙනු ඇතුළත් කිරීමට සේවිංග්ස් වෙත යන්න. account number යන ස්ථානයෙන් සාමාජිකයාගේ අංකය තෝරා ගන්න. සාමාජිකයා තැන්පත් කරන මුදල මෙහි ඇතුළත් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් වෙත සාමාජිකයාගේ යම් තොරතුරක් ඇත්නම් ඇතුළත් කරන්න. ඉන්පසු ඩිපොසිට් බටන් එක ක්ලික් කරන්න. මෙම මැසේජ් එක yes කරන්න. මෙම මැසේජ් එක ඕකේ කරන්න.